sexy. Hi guys, ඔන්න ඉතින් අද vlog එකක් අරගෙන ආවා. හැබැයි ඉතින් මම මේ vlog එක අද start කරන්නේ වෙනම විදිහකට. මොකද මම මේ vlog එක start කරන්නේ රෑ. දැන් මම මේ මගේ memory book එකේ stuck වෙච්ච මාසවල memories ටික ඒ කියන්නේ complete කරන ගමන් තමයි ඉන්නේ. හෙට මම පොඩි ගමනක් යනවා. ඉතින් ඒකත් මේ vlog එකට add කරන්න පුළුවන් වෙන්නේ තමයි මම රෑම මගේ vlog එක කරන්න පටන් ගත්තේ. ඉතින් මේ තියෙන්නේ දෙසැම්බර් මාසේ. හැබැයි ඉතින් මම මේ හදන්නේ සැප්තැම්බර් මාසේ ඒවා. මට අනිත් සේරම මාසවල ඒවා ගොඩ ගහලා තියෙන. කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් ඒවත් හදන්න ඕනේ. මම ගත්තා print outs ටික මේ සේරටම ඕනේ ඒවා. ඒ print outs ගන්න දවසෙත් මම vlog එකක් හදන්න කියලා වීඩියෝ clips වගේක් ගත්තා. හැබැයි ඉතින් මම මේකට add කරේ නැහැ ඒවා. මම වෙනම දවසක ඒ vlog එක හදන්නම්. ඊට පස්සේ ඔයාලට ඒක edit කරලා එහෙම අරගෙන එන්න. ඉතින් මේ ගොඩ කාලයකට පස්සේ තමයි මම ඔයාලට vlog එකක් ගේන්නේ. ඉතින් අපිට නිවාඩු මාසයක් තියුණාට ක්ලාස් තියුණානේ. ඉතින් හරියට busy වුණා. ඒ නිසා තමයි vlog එකක් ගේන්න බැරි වුණේ. දැන් හැබැයි මම ඔයාලට short videos එහෙම නම් දැම්මා. මම හිතනවා ඒවා ඔයාලා බලන්න ඇති කියලා. ඉතින් ඔයාලා හැමෝටම thank you. මගේ subscribersලාත් 1500ක් වුණා. ඉතින් ඒකට ඔයාලා හැමෝටම ගොඩක් thank you. සැප්තැම්බර් මාසේ වනම් දැන් හදලා ඉවරයි. දැන් මේ ඔක්තෝබර් මාසේව තමයි හදන්න යන්නේ. ඉතින් මේ රෑ වීඩියෝස් වල නම් වැඩි කියන්න දේවල් එහෙමත් නැහැ. මම මාත් එක්ක එහෙනම් අපේ ඔක්තෝබර් මාසේ මෙමරිස් ටික ක්‍රියේට් කරන් යමු. ඉතින් ඔයාලා 2026 අවුරුද්දට මෙමරි බුක් එකක් හදන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් මොනවා හරි ඔයාලට ඒක ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් මේ vlog එකට ඔයාලා කමෙන්ට් කරන් යන්න. මම ඊළඟ vlog එකෙන් ඒකට උත්තර අරගෙන එන්නම්. Hi, welcome to the second day. ඔන්න ඉතින් දැන් වෙලාව උදේ 7ට විතර ඇති. මම හැරිලා දැන් ලෑස්ති වෙන්න තමයි හදන්නේ. මං ඔයාලට කිව්වනේ අද පොඩි ගමනක් යන්න තියෙනවා කියලා. අද අපි කලවහනේ තමයි යන්න හදන්නේ අපේ අක්කලා ගෙදර. ඉතින් අපි ඉස්සරහට බලමු අද දවසේ කිවෙන්නේ කොහොමද කියලා. ඉතින් guys දැන් ඉතින් මම රෙඩි වෙලා ඉවරයි. මම දැන් බෑග් එකට පොඩි ඇඳුම් වගේ අදාගන්න තමයි හදන්නේ. මොකද අපි අද එහෙ ගිහලා නාන්න හිතාගෙන ඉන්නවා. අපි දැන් කඩේකට ඇවිල්ලා තමයි ඉන්නේ. තව ටිකක් දුර යන්න තියෙනවා. ගොඩක් නැහැ. ඉතින් මේ කඩේට පිටිපස්සෙනුත් දොළ පාරක් තියෙනවා. මම ඉතින් ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මෙහි ඉතින් හැම තැනම දොළ පාරවල් තමයි තියෙන්නේ. ඉතින් guys ඔන්න තවත් දොළ පාරක්. ඉතින් මේ දැන් අපි තේ කෑල්ලක් ගාව තමයි ඉන්නේ. ඉතින් මේ වවලා තියෙන්නේ කොච්චි. ඉතින් ඒක ලස්සන්ට ඒක හදලා වවලා තියෙන නිසා මම ඔයාලටත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අපේ ලොකු අම්මගේ තේ කෑල්ලට තමයි අපි අද ඉතින් තේ කෑල්ලට යන පාර ගාව තමයි මේ දොළ පාර තිබුණේ. ඉතින් අපි ඒකෙත් උදේ පාන්දරම ඉතින් චුට්ටක් වෙලා කකුල බාගෙන ඉඳියා.
ඇත්තටම ළමයි මාර සීතලයි. හැබැයි ගාණක් නෑ. කියන්නේ කකුල් දෙකට සනීපයි. අපි ගොඩක් වෙලා හිටියනේ අපේ අක්කලා ගෙදරට ඉතින් අපි උදේට කාලා නෙමේ ආවේ. අපි දැන් කන්න තමයි හදන්නේ. ඉතින් මම නම් බතුයි පානුයි දෙකම කෑවා. උදේට කෑවට පස්සේ මම ආයේ වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ. ඔය අපි නාන්න යන වෙලාවේ. එතකොට වෙලාව 1ට විතර කිට්ටුයි. ඉතින් ඔන්න නාන්න යන්න මගදී තව සමාජිකයෙක් අපි එකතු කරගත්තා. ඉතින් ඔන්න අපි දැන් දොළ ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. එතන නම් මාරම ලස්සනයි ළමයි කියන්න වචන නැහැ. අපි ත්‍රිවිල් එකේ තමයි ආවේ. අපේ අක්කා අම්මයි තාත්තයි එතකොට නංගිලා දෙන්නයි මල්ලියාවයි. ඉතින් මේ තියෙන පාලමෙන් එහා පැත්ත. එතකොට අපි ගොඩක් වෙලා හිටියේ ওই පැත්තේ. පාලමෙන් එහා පැත්තෙත් නාත හැ. හැබැයි අර පැත්ත තමයි වැඩිපුරම ලස්සන. කියනවා නම් ළමයි ඒක කැමරාවට ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඇත්තටම ගිහින් බලන්න ඕනි. මාරම ලස්සනයි එතන. ගස් වලින් වට වෙලා තියෙන එතන සීතලයි. අවුවක් වැඩිය වැටෙන්නෙම නැහැ. ගල් උඩින් නැග ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ උඩහට ඒ ගල් තියෙනවා. හැබැයි නාන්න ඔය පොඩි පොඩි වලවල් තමයි තියෙන්නේ. කොහොමුණත් එතන මාරම ලස්සනයි. ඉතින් මගේ ෆෝන් එකේ කැමරාව වැඩි ක්වොලිටි නැහැ. අපේ අක්කා ෆෝන් එකෙන් ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේ මම vlog එකේ අන්තිමට දාන්නම්. ඉතින් අපි ගොඩක් වෙලා නෑවා. දැන් නම් මම නාලා ඉවරයි. අක්කා නම් තාම පල්ලෙහා. ඉතින් guys ඔන්න ඔහොම තමයි එදා දවස ගෙවුනේ. ඊට පස්සේ මම තව වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. ඉතින් අදට මෙතනින් vlog එක ඉවරයි. ආයෙමත් දවසක තවත් ලස්සන vlog එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.